කොහොමද ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට මම අද ඔයාලට කියලා දෙන්නේ ඩරාස් එකෙන් ඔයාලට මේ පේනා වගේ ඉතාමත් අඩු මුදලකට බඩු කොහොමද ඕඩර් කරගන්න කියලා මේ ක්‍රමයෙන් රුපියල් 3000ක් විතර වටින අයිටම් අපිට රුපියල් 300ට 400ට ගෙන්න ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේ ක්‍රමය දන්නේ නැති guys. ඒකට ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඔයත් මේ වීඩියෝ ස්කිප් කරන්න නැතුව මේ වීඩියෝ ඉවරනකම් බලුවොත් ඔයාටත් දැනගන්න පුළුවන් කොහොමද හරියටම මෙන්න මේ මගේ ස්ක්‍රීන් එකේ දානවා වගේ ගොඩක් වටින අයිටම් ගොඩක් අඩුවට දවස් 3ක් ගෙදරට ගෙන්න ගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ගායිස් ඉතින් වීඩියෝට යන්න කලින් ඔයාලට පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. මම මේ ළඟදී ෂෝට් වීඩියෝස් දෙක තුනක් දැම්මා. ඔයාලා ලස්සන අයිටම් ඒ අයිටම් ඔයාලට ෆ්‍රී ගෙදරට ගෙන්න ගන්න ඕන නම් මම මේ වීඩියෝ එක අතරමකදී කෝඩ් එකක් දානවා උඩින්. ඒ කෝඩ් එක ඔයාලා කමෙන්ට් එකක් විදිහට මට මේකට දාන්න. ඒ වගේම ඔයාගේ නමයි ඔයාගේ වයසයි මේ කමෙන්ට් එකට දාන්න. ඒ කියන්නේ ඔයාගේ නමයි වයසයි කෝඩ් එකයි ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඒකෙන් මම මුල්ම කමෙන්ට් 54 ඉන්න 50 දෙනෙක්ගේ 3 දෙනෙක් අහමුලස තෝරගෙන එයාලට මේ අයිටම් ගෙදෙට්ටම යවනවා. ඔයාලා කරලා බලන්න සමහරක් විට ඔයාලට මේ chance එකත් හම්බ වෙයි. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට මෙන්න මේ වගේ රුපියල් 3000ක් විතර වටින අයිටම් ගොඩක් අඩුවට ගෙන්න ගන්නවල මුලින්ම කරන්න ඕනි. ඔයාලා මෙන්න මේ විදිහට ඩරාස් එකේ account එකක් හදා ගන්න ඕනි. පරණ account එකක් නම් ගොඩක් හොඳයි. ගොඩක් කල් පරණ වෙන්න මේ account එකේ තියෙන ප්‍රයෝජනොත්කම ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ මේකට ඔයාලට ගොඩක් offers හම්බ වෙනවා. ඔයාලා මුලින්ම මෙන්න මේ විදිහට home screen එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් උඩින් coupon වගේ තියෙනවා collect කරගන්න. ඔය තියෙන ඔක්කොම coupon ඔයාලා මෙන්න මේ විදිහට collect කරගන්න ඕනේ. මේ coupon වලින් ගොඩක් item වල ගණන් ගන්න වෙනවා. ඊට පස්සේ guys ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට back වෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා gems කියලා එකක්. ඔයාලා මේ gems කියන එකට උඩට touch කරගන්න. ඔයාලට පේනවා මම මෙතන රුපියල් 4000 ගානක gems collect කරන් ඉන්නවා. මම දවසක් collect කරා. ඒකයි වෙන්න නැත්තේ. ඔයාලටත් මෙන්න මේ විදිහට හැමදාම gems collect කරගන්න තියෙනවා. ඔයාලා මෙන්න මේකෙන් මේ විදිහට gems collect කරගන්න ඕනි. ඉතින් ඔයාලට පෙන්නනවා මෙන්න මෙතන 120ක් off එහෙම කියලා පෙන්නනවා. මම නිකන් මේ 632 කට යන්න. ඊට පස්සේ guys මම වෙන account එකකින් තමයි මේ orders ටික දාගත්තේ. කලින් orders ටික මම ඔයාලට නිකන් example එකක් පෙන්නන්න ඕනේ. ඉතින් මේ account එක තෝරගත්තේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන buy now කියන එක touch කරන්න. coupon gems ටික collect කරාට පස්සේ ඊට පස්සේ guys මෙන්න මෙතන තියෙනවා save කියලා. ඊට පස්සේ මේක ටච් කරාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙනවා ගාන මේ අපි ඉස්සෙල්ලා කරපු වවුචරෙන් 150ක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ජෙම්ස් කියන එකක්. ඔයාලා මෙන්න මේකට පාට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට වෙනවා රුපියල් 42ක් අඩු වුණා. ඔයාලා guys මේ විදිහට මාසයක් විතර ජෙම්ස් කලෙක්ට් කරගද්දි ඔයාලට රුපියල් ඉස්සෙල්ලා වෙන්න වගේ රුපියල් 3000ක 4000ක අඩු කරගන්න පුළුවන් එක අයිටම් එකකින්. ඔයාලට මම ස්ක්‍රීන්ෂොට් දැම්මා. ඒ ස්ක්‍රීන්ෂොට් වල තියෙන්නේ මේ විදිහට මම මාසයක් තිස්සේ ජෙම්ස් කරගෙන ගෙන්නපු ඕඩර්ස් තුනක්. ඒ ඕඩර්ස් තුනම ගෙදෙට්ටම ආවා. කිසිම මෙවයක් වුණේ නැහැ. ගයිස් තව ක්‍රමයක් තියෙනවා අඩුවට බඩු ගෙන්න ගන්න. මෙන්න මේ විදිහට ඔයාලා මුලින්ම මේ විදිහට ජෙම්ස් කියන එකෙන් අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ ගයිස් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තියෙනවා claim vouchers to 10 more vouchers කියලා. ඒ කියන්නේ 10ට ඔයාලට collect කරගන්න. ඒ කියන්නේ 10 වෙනි මාසේ 10 වෙනිදා offer එකක් තියෙනවා. ඒකට මේක collect කරගන්න vouchers ගොඩක් දෙනවා. ඔයාලා මෙන්න මෙතනින් මේ vouchers ටිකත් ඔක්කොම collect කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියෙන. ඊට පස්සේ guys මෙන්න මේ විදිහට යටට යන්න. ඔයාලට පේනවා 99 sale එකේ වගේම මේ sale එකෙත් ගොඩක් අඩුවට items දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 169 විතර items තියෙනවා. මම මෙතන එකක් ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදිහට 510ක් වෙනවා guys. ඔයාලා තව coupon තියෙනවා. ඉස්සරහට coupon හම්බෙනවා. free shipping coupon එකකුයි. ඔයාලා මේ විදිහට gems collect කරගත්තොත් මේක ඔයාලට රුපියල් 20කට 30කට වගේ ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මම ආයෙත් මතක් කරනවා ඔයාට අර free items දිනා ගන්න ඕන නම් මම උඩින් කෝඩ් එකක් දානවා. මේ වීඩියෝ කොතනක හරි කලින් දාන්නත් ඇති. ඒ කෝඩ් එක යටින් කමෙන්ට් එකයි ඔයාගේ නමයි ඔයාගේ වයසයි කමෙන්ට් කරන්න. එතකොට මම ජයග්‍රාහක 3 දිනට ඒ items තුන ගෙදෙට්ට යවනවා. එහෙනම් guys ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. මම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් සුබ දවසක්. අදට මම යනවා.